GTA 5 ද Forza Horizon 6 ද අප බලමු අද මොකද්ද හොඳම ගේම් එක කියලා. බොලිවුම අපි බලන්නේ ඉතින් වැස්ස ළමයි හරිද? මොකද වැස්ස GTA 5 එකේ ඔන්න Forza Horizon 6 එකේ වැස්ස ළමයි මෙන්න මෙහෙමයි. ඔන්න දෙකේ වෙනස තේරෙනවනේ. 6 GTA 5 එක හොඳයි ළමයි. ඊට අපි බලන්න ඔය ગેප් එකකින් දාති ළමයි රෝදේ කොහොමද රියැක්ෂන් කරන්නේ කියලා vehicle එක. GTA 5 එකේ මෙහෙම තමයි ළමයි. අවුලක් නැහැ නේ. Forza Horizon 6 එකේ රියලිස්ටික් ගතිය තියෙනවා නේ ළමයි මේ බලන්න. පොඩ්ඩක් බෆර් එක ඇතුළට යනවා. ඊළඟට බලමු අර රූෆ් එකක් ඇතුළට යද්දි කොහොමද රියලිස්ටික් ගතිය වැඩිම කියලා. ඔන්න GTA 5 එකේ ළමයි. ඇනිමේෂන් එක හොඳයි. ඔන්න එළියට එද්දි. ෂේප් නේ. ඔන්න guys Forza Horizon 6 එකේ බලමු. දැක්කයි. ඒකේ පෙන්නන්නේ නැහැ ළමයි. ඇනිමේෂන් නැහැ කෙලිම බ්ලැක් වෙනවා. ඕම් බලන්න. දැක්කයි. බ්ලැක් වෙලා තමයි ඒක කෙලිම වැටෙන්නේ. ඔයාලට පේනවද මේ? ඒක පෙන්නන්නේ නැහැ අපිට ඇනිමේෂන් එක. ඔන්න රින් අපි බලමු first person view එක කොහොමද කියලා. ඔන්න GTA V එකේ මේ තමයි guys GTA V එකේ පේන්නේ. ලොකෝවුලක් නැහැ. ඒ කියන්නේ ගැස්සෙනේම ලාවට තියෙනවා ඩ්‍රිප් වෙද්දීම. ඔන්න මේ Forza Horizon 6 එකේ first person view එක වෙන ඇති කපන හිදිය. ඒකේ guys අර වාහනේ පික් අප් කරලා ඉස්සෙනවනේ ඉස්සර අන්න ඒක දැනෙනවා තමයි හරිද? අපිට ඇනිමේෂන් එකේ වුණා. ඒක ඇනිමේෂන් හොඳයි. පාරේ යද්දී වංගුවක් ගද්දීම අර දෙපැත්තට හෙල්ලෙන එකේ ඒක දැනෙනවා. GTA 5 එකේ කැඩිලා වගේ තමයි යන්නේ. වාහනේ හැප්පෙද්දි උනත් අර ඇනිමේෂන් එක තියෙනවා. ඔන්න දැන් අපි බලමු රේස් කරලා එකතර රේස් කරලා කොහොමද ටයර් රියැක්ෂන් කරන්නේ කියලා. GTA 5 එකම තමයි ඔන්න Forza Horizon 6 එකේ. කියලා තියෙන්නේ නෑ පොඩ්ඩක් එහාට මෙහාට යනවා. කොහොමද තමයි guys ඒක රියලිස්ටික් ගතියක් තියෙනවා නේ. ඒකේ Forza Horizon 6 එක හොඳයි කියලා මම හිතන්න බෑ. බලමු වැස්ස ඩ්‍රයිවිං කරද්දි කොහොමද කියලා. හරිද? තමයි GTA 5 එකේ වැස්සක ඩ්‍රයිවිං කරද්දි ඉතින් අය සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් එකේ channel අලුත් කරගෙන අය සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් එක. හරිද? වීඩියෝ ලයික් එකක් දාලා බලන්න පටන් ගන්න ඉතින් යාළුවෝ බලන්න ෂෙයා කරලා දාන්න. guys අපි වැස්සක Forza Horizon 6 එකේ ප්ලේ කරද්දි එන්න මේ වගේ වීඩියෝ එකක් තමයි අපිට පේන්නේ. නොටිෆිකේෂන් බටන් එක තෝල් දාලා තියාගෙන ඒතර මේවා සුපිරිවට තවත් ඉස්සරහට බලන්න පුළුවන්. මට හිතෙන්නේ Forza Horizon 6 එක හොඳයි වගේ. ඔන්න guys අපි හිමේ ඩ්‍රයිවිං කරද්දි මෙහෙම තමයි. GTA 5 එකේ හිමේ ඩ්‍රයිවිං කරද්දි මෙහෙම. ලොකු ඇනිමේෂන් එකක් උනා නිකන් normal පාර යනවා වගේ තමයි. සුදු පාට වෙලා ඒක විතරයි වෙනසකට තියෙන්නේ. අර ටයර් පාර හිටිනවා. ඔන්න guys Forza Horizon 6 වල වෙනදි හිම අර පස්සට මේ විහික් වෙනවා. හරිද? GTA 5 එකේ ලොකුවට බලා ගන්න බෑ. GTA 6 එකේ ළඟ වගේ ඊ වගේ එතකොට ආවම බලමු. එතකොට අපි කම්පිටිෂන් කරමු GTA 6 versus Forza Horizon 6. නෑ ස්මෝක් එක චෙක් කරන්න තමයි යන්නේ. හරි ටයර් ස්මෝක් එක. අපේ ඇති සාමාන්‍ය normal ස්මෝක් එකක් තමයි තියෙන්නේ. බලමු මට Forza Horizon 6 එකේ කොහොමද ස්මෝක් එක. ඒක රියලිස්ටික් ගතිය තියෙන එක වාහනේ අර කැරගෙන පැත්තම තමයි ස්මෝක් එක යන්නේ. හරිද? ඒක අවුලන්නේ. අපි බලමු ඩීටේල්ස් ළමයි vehicle වල. ඔන්න ස්මෝක් GTA 5 එකේ සයිලන්සර් ස්මෝක් එක කියන්නේ තමයි ඔන්න Forza Horizon 6 එකේ. ස්මෝක් එක බලා ගන්නට බෑ ළමයි අපිට. හරිද? Forza Horizon 6 එකේ. ඇයි දන්නේ? එලිට් ඉද දන්නේ. අපි බලමු ජම්ප් එකක් දාද්දි කොහොමද කියලා. ඔයගේ තමයි ඩැමේජ් එකක් වෙන්නේ. ලොකු ඩැමේජ් එකක් නෑ. සාමාන්‍යයෙන් ඩැමේජ් එකක් තියෙනවා. අපි බලමු Forza Horizon 6 එකේ
ලොකු ඩැමේජ් එකක් නැද්ද? සාමාන්‍ය හීරෙනවා ලොකු ඩැමේජ් එකක් නැහැ. ඔන්න ගයිස් ස්පොයිලර් එක GTA 5 එකේ මෙහෙම උස්සන්න පුළුවන් ස්පොයිලර් එක. මොලක් නේ නේ. ඇනිමේෂන් එකක් තියෙනවා නේද? හරිද? ඔන්න Forza Horizon 6 එකේ වෙහිකල් එකේ අපිට ඇනිමේෂන් එකක් බලා ගන්න බෑ. ඒ කියන්නේ රේස් කරලා යද්දී ඒකේ ස්පොයිලර් එක ඉස්සෙනවා මේ වෙහිකල් එකේ. මේකේම නෑ. අපි බලමු බීච් එකේ ඩ්‍රයිව් කරද්දී කොහොම ෆීලින් එකද GTA 5 එකේ ලැබෙන්නේ කියලා. යාර සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එක දෙන්නවා. යාළුවන්ට පර වීඩියෝ එක ෂෙයා කරලා අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. ලයික් එක ගොඩක් වටිනවා වල ඉන්න අනිවාර්යෙන් ලයික් එකක් දාලා සෙට් වෙන්න. බීච් එකේ යද්දී එහෙම තමයි ගයිස්. පොඩ්ඩක් දුම තියෙනවා. ඔන්න Forza Horizon 6 එකේ මේ වගේ තමයි තියෙන Forza Horizon 6 එකේ තමයි. දෙකම normal වගේ නේද? ඔන්න දැන් වතුරේ යද්දී බීච් එකේ ඒ බීච් එකේ වතුර හරහා යද්දී ඕම තමයි පේන්නේ අපිට. සුට්ටි රැල්ලක් ඇති වෙනවා වාහනේ යද්දී. ලොකුවට කියන්න බෑ සුට්ටි රැල්ලක් තියෙන. ෂේප් නේ. ඔන්න ගයිස් Forza Horizon 6 එකේ ආයේ සුට්ටි රැල්ලක් ඇති වෙනවා නේද? හරිද? දැන් GTA 5 එකේ වගේ නේ. අන්න කැඩි කැඩි වගේ නේද ඒ කියන්නේ. ඒක පොඩ්ඩක් අවුලයි. GTA 5 එකේ අර මේ ලස්සනට ඇනිමේෂන් එක තියෙනවා. ඒක අර ඉස්සරහින් ඇනිමේෂන් එක එනවා නේද? ඔන්න බලන්න දෙකේම. Forza Horizon 6 එකේ හොඳයි වගේ තමයි. GTA 5 එකේ ඉස්සරහ වතුර විදින්නේ නැහැ. යටින් විතර යන්නේ. ඒවල බෙර Forza Horizon 6 එකේ ඉස්සරහ වැදිලා අර වතුර උඩට විහික් වෙනවා. එතන හොඳයි. ඔයගෙස් දෙකදී සෑන්ඩ් එක බලමු. guys GTA 5 Timbili tahu kat itna editan coba. Nah, Forza Horizon 6 එකේ අපි beach එකේ යද්දි normal අර dust එක ඇති වෙන හිටියා. ලොකු dust එකක් නැහැ නේ. සාමාන්‍ය details තියෙනවා. GTA 5 එකේ හොඳයි වගේ. අනේ දෙකම එක වගේ. දැන් බලමු අපි ආරම්භ වෙන්නේ වාහනේ රේස් කළා එක හරවද්දි කොහොමද මේක කියලා. GTA 5 කියන එකපාරම කෑකෙනවා අවුලක් නැහැ. රේස් කරද්දි මොන Forza Horizon 6 එකේ ළමයි අපි යම් බලමු යද්දි හරවද්දි කොහොමද කියලා. පොඩි මේ සිංගතියක් තියෙනවා. අර එක තැන කරගෙන ඔන්න guys night view එක තමයි දැන් පෙන්නන්න යන්නේ ඔයාලටම. ඔන්න GTA 5 එකේ night view එක. ඊයද වීඩියෝ එක ගැන මොකද හිතුනේ කියලා ටික අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න ඕනේ. ඉතින් මෙයා සුපිරි වීඩියෝත් එකක් බලන්න පුළුවන්. ඔන්න Forza Horizon 6 එකේ. එහෙනම් guys අපි අදට වීඩියෝ මෙතන නවත්තන අපි තවත් මෙයා සුපිරි වීඩියෝ එකකින් හම්බෙමු. ආයෙත් කලින් අපි tail light බලමු. කොහොම තමයි tail light ළමයි reverse එහෙම දාද්දි GTA 5 එකේ brake light උයි. ඔන්න Forza Horizon 6 එකේ එන අද වීඩියෝ එක මෙතන නවත්තා අපි තාත් අලුත් දෙයක් හම්බෙමු. අදට ගිහින් එන්නම්. bye bye.